ආයිබෝන් කියලා පිළිගන්නව නංගී මල්ලි ඔයාලා හැමෝම අද මම කතා කරන්නේ පහසුකම් නිලධාරී නැත්නම් ෆැසිලිටිස් ටෙක්නිකල් ඔෆිසර් සිවිල් තනතුර ගැනයි. ඒක සෙට් වෙලා තියෙන ශ්‍රී ලංකා එයාර්ලයින් එකෙන් to provide the in-house skill maintain support in the assistant civil engineering to ensure all water treatment system and maintains in proper working condition. ඒ කියන්නේ support කරන්න ඕන skill එක maintain කරන්න assistant civil engineer to ensure all water maintenance treatment water treatment system එක maintain කරන්න සිද්ධ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය නංගිය මල්ලි මේට අවශ්‍ය requirements සඳහන් කරලා තියෙනවා 6 passes GCE O level including a pass for maths and English. ඒ කියන්නේ අධ්‍යයන ප්‍රතිපත්ති සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා 26කින් පාස් වෙලා තියෙන්න ඕන. maths සහ English වල තියෙන්න ඕන. successful completion of the 1 year full time technical course 1 year full time technical course එකක් තියෙන්න ඕන. NUQ level 4 සාර්ථක නියම කරලා තියෙන්න ඕන. plumbing සම්බන්ධයෙන් අවුරුදු 4ක පළපුරුද්දකුත් තියෙන්න ඕන. 2025 නොවැම්බර් මාස 2 වෙනි දිනට අවුරුදු 35ට වඩා නෝඩි වෙන්න ඕන. ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වෙන්න ඕන. සාමාන්‍ය හොඳ වැටපක් ලබා දෙන එකේ සඳහන් කරලා තියෙනවා. මේ සුසුකම් තියෙනවා නම් 2025 11 වෙනි මාස 2 වෙනි දිනට පෙර මේ සඳහා ආයුධම් ගන්න පුළුවන්. මම description එකේ දාලා තියෙන link එකට ගියා පස්සේ I am interested කියලා දැනක් තියෙනවා. ඒක ක්ලික් කරලා පස්සේ Taman හදාගත්ත හොඳ CV එකක් මෙතන අප්ලෝඩ් කරලා මේ තොරතුරු පුරවලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ.